ඉදිරිපත් කිරීම දිරිය නාට්‍ය කණ්ඩායම පරිසරය සුරකීම තේමා කරගත් සාදර අනුග්‍රහය නායකකාර ගී ගයනගේ නිසාන්ත රංජිත් මිනිසා පරිසරයට එරෙහි වූ කල එම දැවැන්තයා මිනිසාට එරෙහිව අර විශ්ව නේද? එයා මොකද මෙහෙ කරන්නේ? මටවත් කිව්වේ නෑ එනවා කියලා. ඉතින් අපේ බිස්නස් එකට තමයි තට්ටු වෙන්නේ. මේගොල්ලන් ඒකට අපිට තේරෙනවනේ මේක. අනේ මන් දන්නේ. කෑන්නේකුත් අතේ තියෙනවා. අර කවුද? තව මිනිස්සෙකුත් ඉන්නවනේ. රක්ෂිතේ පැත්තට නේද යන්නේ? විශ්ව මොකද මේ කරන්නේ? අර විශ්ව නේද? විල්ලා ආපහු හැරෙන්න බෑ මට. මේක මම අතාරින්නේ. කජනායක මහත්තයා මම අද නම් වැඩ කරේ නෑ. කජනායක මහත්තයා කොට උස්සලා අරවම කරලා හරි අමාරුයි. ඕක කජනායක මහත්තයා මේ විදුවල් ප්‍රතිමා වීරටත් හම්බෙලා තියෙනවා. වීරටත් මොනවද පොඩි නොක්කඩු වගේ කියලා තියෙනවා. කජනායක මහත්තයා මේකනේ වැඩේ. අර විශ්ව කියන එක මේ හැමතැනම ගොවිතැන් ගණන් මනන් කරනවානේ. අපිට කොටයක් අත්තන කරන්න බැරි මේ මූහින්දනේ. කජනායක මහත්තයා මේ කොහොම හරි අර දුක් විඳගෙන ඔයාට වැඩ කරනවානේ. ඔයා අපිට ගෙවනවනේ. ඉස්සරහට ඉතින් ඒ වගේ තමයි අපි ඔය කියන කජනායක මහත්තයාට ඔය වගේ ඉතින් වැඩ කරන්නම්. ඔයා අපිව බලාගන්න. කජනායක මහත්තයා දන්නේ නැහැ කජනායක මහත්තයා. වේලාවකට දැන් මටත් හිතෙනවා මේ අහල පහල මිනිස්සු කියන කතා ඇත්ත තමයි කියලා. අනේ මන් දන්නේ. කෑන්නේකුත් අතේ තියෙනවා. අර කවුද? තව මිනිස්සෙකුත් ඉන්නවනේ. රක්ෂිතේ පැත්තට නේද යන්නේ? විශ්ව මොකද මේ කරන්නේ? කජනායක මහත්තයා දන්නේ නැහැ කජනායක මහත්තයා. අර වරාට වගා කරන කොල්ලා. ඌ ඇල්ලතුනේ වාහන දුවන්න හදනවා නෑ. ඕක හරියට වෙලා මේවා වෙලා ගියොත් එහෙම ඉතින් අපේ බිස්නස් එකට මොකද වෙන්නේ? කියන විදියට කොල කෑලි තිබුණොත් මම මෙයාට සමාව දෙනවා. ටිකට් ගන්න තියෙනවා ටිකට් එක. ඈ ටිකට් එක ගන්න මේකුගේ දේශනයට මම යනවා. මේ දේශනයට මම ගියොත් මට මේගොල්ලොත් එක්ක ජොයින්ට් වෙන්න වෙනවා. මගේ අරමුණ වෙනයි.
අනික මාව දැක්කමත් මේගොල්ලන්ගේ අදහස් වෙනස් වෙන්නත් පුළුවන්. මේ දේශනයට මම යන්නේ නැහැ.